වලට එක් මන්ත්‍රීවරයෙක් තමයි එතන අපිට හිමි වුණේ. ඉතින් මේ මන්ත්‍රීවරය අපිට අපේ සියලුම කොළඹ සීමාවේ අපේ අපේක්ෂකයෝ ගණනාවක් කිල්ලුවා. ඉතින් ඒ අපේක්ෂකයෝ වෙනුවෙන් තමයි මම ආවේ. ඒ වගේ මම කියන්න කැමතියි අපේ එක් මන්ත්‍රීවරයෙක් පමණක් ලැබුණත් අපි සමස්ත කොළඹ ජනතාව වෙනුවෙන් අපි වැඩ කරන්න කටයුතු කරනවා. ඒ වගේ තමයි මම මුලින්ම ස්තුතිවන්ත සුබවදන්න කැමතියි අලුතෙන් පත් වෙච්ච නගරාධිපතිතුමේට. අපි ඇත්තටම අපේ මුළු සමස්ත කොළඹ එකිනෙක පහළ වෙනකම් ජනතාවගේ බලාපොරොත්තු තියෙනවා. ඇත්තටම අපි මෙතනට ඇවිල්ලා කරන්න ඕනේ මේ ලැබිච්ච තනතුර ආභරණය කරගන්න එක නෙමෙයි. කොළඹ එකිනෙක පහළ වෙනකම් ගත්තයින් පස්සේ දියුණු නොදියුණු පැල්පත් මහල් නිවාස මේ හැම කොට්ටාසයකම ඉන්න ජනතාවක් ඉන්නවා. ඉතින් මේ සමස්ත ජනතාව වෙනුවෙන් වැඩ කරන්න තමයි එක්සත් ජනතා පෙරමුණෙන් අපි ඇවිල්ලා ඉන්නේ. ලැබිලා තියෙන්නේ එක් මන්ත්‍රී දුරයක් වුණත් මුළු කොළඹ පහළේම සමස්ත ජනතාව වෙනුවෙන් අපි යම් පාලනයක් වෙනස් කරන්න කාලාන්තරයෙන් අපි අරගලයක් කරා 2022 ඉඳන් අපි දූෂ්‍ය පාලනයක් වෙනස් කරලා අරගලයක් කරා. ඉතින් ඒ වගේ අරගලයක් කරලා පන්නපු කණ්ඩායමක් එක්ක අපි කොහොමද එකතු වෙන්නේ? ඇත්තටම අපිට සජිවෙත් එක්ක කිසිම පක්ෂයක් එක්ක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපි මේ දැන් අලුතෙන් ආරම්භ කරපු නගර සභාවත් එක්කම අපි කටයුතු කරන්න මේ සූදානම්ෙන් ඉන්නවා. අදී අපි අපගේ ඡන්දය අපි ලබා දීමේ වැඩකී සිටියා. ඒක අපේ පක්ෂ ප්‍රතිපත්තිය. ඒ අනුව තමයි කටයුතු කරේ. ඉතින් අපි ඉදිරියට බලාපොරොත්තු වෙන සමස්ත කොළඹ පුරාවට අපේ ජනතාවට වගේම මේ කොළඹ ප්‍රදේශයේ සිටින සියලුම දරුවන්, වැඩිහිටියන්, කාන්තාවන්, ආබාධිත ප්‍රජාව ඇතුළු සමස්ත කොළඹ ජනතාවම අපේ ජනතාවක් කරන්න ඔවුන් වෙනුවෙන් වැඩ කරන්න මේ කොළඹ අලුතින් ලියන්න අපි පැහැදිලිවම කටයුතු කරනවා. ඒ වගේ තමයි වර්තමානයේදී රටේ දේශපාලන නිවැරදි වෙලා අපේ නිලධාරීන් තමයි වැඩිකරු බවට පත් වෙලා තියෙන්නේ. අපි මේ කොළඹ නගර සභාව පුරාවට සිටින දූෂිත නොවන සියලුම නිලධාරීන් වෙනුවෙන් අපි හඳුනා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.